ඔයා ගැන නොදන්න දෙයක් පෙන්වන්න. ඔයා හැමදාමත් ඒකත් එක්ක ජීවත් වුණත් ඔයා කවදාවත් හරියට දැකලා නැති දෙයක්. ව්‍යාපාරයක් ආරම්භ කරන හැම කෙනෙක් තුළම පුද්ගලයන් 3 දෙනෙක් ජීවත් වෙනවා. ඒකේ පළවෙනි කෙනා තමයි the dreamer. dreamer ජීවත් වෙන්නේ අනාගතේ. මුලින්ම ව්‍යාපාරය පිළිබඳව අදහස දැක්කේ dreamer. හැම ප්‍රශ්නයක්ම ඩ්‍රීමට පේන්නේ අලුතෙන් නැදුමක් ඇඳගෙන ආපු ඔපචුනිටි එකක් වගේ. ව්‍යාපාරයට යන්න ඕන දිශාව දෙන්නේ ඩ්‍රීමර්. නමුත් ඩ්‍රීමට සපෝට් එකක් නැතුව තනි කරලා දැම්මොත් ව්‍යාපාර 10ක් ඔහු පටන් ගනින් නමුත් කිසිම දෙයක් අවසන් කරන්නේ නැහැ. දෙවෙනි කෙනා තමයි ඕගනයිසර්. ඕගනයිසර් ජීවත් වෙන්නේ අතීතේ. කලින් සිදු දේවල් වලින් ඉගෙන ගන්නවා. ඕගනයිසර්ට ඕනේ පිළිවෙල, ක්‍රමවේද, වාර්තා හැම දෙයක්ම එකට නියමිත තැන තිබීම ඔහුට අත්‍යවශ්‍යයි. ඩ්‍රීමගේ දැක්ම සැබෑ ලෝකයේ තුල ජීවත් කරන්නේ ඕගනයිසර්. ඊළඟ චරිතය තමයි the doer. තුන්වෙනි කෙනා ජීවත් වෙන්නේ වර්තමානයේ. දැන් මේ මොහොතේ කරන වැඩේ තුල ඉන්නේ doer. doerට වාඩි වෙලා හිතන එක පේන්නේ කාලේ නාස්ති කිරීමක් වගේ. සැලසුම් කළ ඇති දැන් වැඩ කරන්න. ඒක තමයි ඩුවගේ මෝටෝ එක. ව්‍යාපාරයකට මේ 3 දෙනාම අවශ්‍යයි.